Hello guys, welcome back to my YouTube channel. ඔන්න අපේ චූටි මැනික එක්ක ඩෙවලොප් එකක් අරන් ආවා. ඉතින් මුලින්ම මාළින්ට කන්න දාලා ඊළඟට මම ගියා හොස්සල් ගන්න. හොදලා ඉවර වෙලා මම හදන්නේ අපේ චූටි මැනිකගේ උණු වතුර ටික රත් කරගන්න. එයාට දෙන්නේ බෝතල් වතුර. මේකත් රත් කරගෙන ඊට පස්සේ ඒකත් උණු වතුර බෝතලෙට දාගමු. දැන් චූටි මැනිකගේ බිස්කට් එක වෙල්ලා තිබ්බා. මම ඉතින් මේකෙන් පැකට් එකක් අරගෙන ඒකත් කඩලා ඒ බොක්ස් එකට දාගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ අමාරුම රාජකාරිය. එයාට උදේට කෑම එක කවලෙමු. දැන් එයාගේ කෑම එකත් කවලා මමත් ඒක බොන්න ආවා. මේ පේනවනේ අපේ චණ්ඩියාගේ වැඩ. එයාට යන්න ඕනලු. එයාගේ දිහා ටිකක් බලන් ඉඳලා මං තේ එකක් බීලා චුට්ටක් ආවා එයාත් එක්ක සෙල්ලම් කරන්න. එක්ක චුට්ටක් සෙල්ලම් කරලා මං ආවා අපේ ඇඳ හදන්න. ඒකත් ඉක්මනට හදලා ඉමු. හරි දැන් ඒකත් හදලා ඉවරයි. අපි දැන් යමු මෙතන අස් කරන්න. මොකද දැන් මට මේ ටික අස් කරන්න බැන්න. හරි ඒකත් අස් කරලා ඉවරයි. මේ කබඩ් එක උඩ තියෙන මේ ටිකත් අස් කරගමු. මගේ ක්‍රීම් කියුටෙක්ස් අනමන. ඒකත් ඉක්මනට අස් කරන් යන්නම්. ඒකත් අස් කරගත්තා. දැන් මම අස් කරන්න තියෙන ඔක්කොම ටික අස් කරලා චූටි මැනිකව නාවන්න තමයි හදන්නේ. එහෙනම් මම එයාව නාවගෙන එන්නම්. චූටි මැනිකේ කන දෙපැත්තෙන් කොණ්ඩේ ටිකක් වැඩියෙන් ඇවිල්ලා තිබ්බා. ඒ දවස්වල රස නිසා යාට ඒක අමාරුයි. මං ඉතින් ඒක චුට්ටක් අඩු කළා. මේනේ දැන් ලස්සනට. අපි හබුන් කන්න යන්නේ. අපි හබුන් කන්න යන්නේ. නේ? ෆෘත්ත කනවනේ? ෆෘත්ත කනවනේ කනේ. තාතා පේනවනේ එයා මේ ෆුඩ් පවුච් කන ආසයි. අද කවන්න යාට මේක. ඊළඟට යාට කවලා නිදි කළා මං යාගේ දවල් කෑම එක හදන්න ආවා. ඒකත් හදාගෙන එන්නම්. ඊට පස්සේ මම ගියා සුපර් මාකට් එකට යාට ඕන බඩු චුට්ටක් අරන් එන්න. ඉතින් දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මම ආවයි මෙහෙට. දැන් මම මේ යන ගමන් ඉන්නේ. දැන් මම මේ සුපර් මාකට් එකට සුපර් එකට දැන් අපි ගිහිල්ලා චූටි මැනිකගේ බඩු ටිකක් අරගෙන එමු.
ඒකත් අරගෙන දැන් මම මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අපි ගෙදර ගිහින් හම්බ වෙමු. බයි. මම මේ ටික තමයි අරන් ආවේ. චුරුමණිකගේ කිරි, පැම්පසුයි, එයාට පළතුරුයි, පොඩි පොඩි ಜಾති වගේ. මම හරි ඊට පස්සේ අපි දවල්ට කාලා ටිකක් වෙලා ඉඳලා මට වීඩියෝස් ගන්න අමතක වුණා. මමත් නාගෙන ආවා. චුටිමණිකවත් ඇඟ සෝදලා ඇඳුම් මාරු කරලා අපි දෙන්න දැන් මේ චුට්ට වෙලාවක් ඉන්නයි යන්නේ. ඊට පස්සේ මං චුටිමණිකව නිදි කරා. මං නිදාගන්න ගියා නිින්දගෙන මං ඉතින් තේ එකක් හදාගෙන මෙන්න මේ ආර්ට් බුක් එක පාඩ කරන්න ආවා. මේක මට හුඟ දවසකින් කරන්න බැරි වුණා. ඒ නිසා වෙලාවක් තිබ්බ නිසා මම ඒක කරන්න ආවා. මේ තියෙන මම පාඩ කරපු චිත්‍ර ටික ලස්සනද කියලා කියන්නකෝ. ඒකත් පාට කරන ගමන් මං හදාගත්ත තේ එකත් එක්ක ගෝල්ඩ් මාරිකකුත් කකා මිද්දි අපිට කරන්ට් එක ගියා නම ඉතින් එහා මට වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙමු. බයි. මාව subscribe කරන්න අමතක කරන්න එපා.